ඉතින් අද වීඩියෝ එකකින් අපි අද කතා කරන්න යන්නේ තනි පුද්ගලයෙක් විසින් තමන්ගේ ආදායම මත 2025-26 කියන තක්සේරු වර්ෂය සඳහා තමන් ගෙවිය යුතු ආදායම් බද්ද කොහොමද ගණනය කරගන්න ඕනේ. පියවරෙන් පියවර අපි අද ඒ ගැන කතා කරමු. එතකොට ඔයා දන්නවා ඔයාට රජය ඔයාගේ මුළු ආදායමම මත බදු ගෙවිය යුතු වන්නේ නැහැ. ඔයාට රජය 2025-26 කියන තක්සේරු වර්ෂය සඳහා ඔයාගේ ආදායමෙන් ලක්ෂ 18ක සහනයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මුළු වර්ෂයේම ආදායමට ඔයා එකපාර බදු ගෙවන්න ඕනේ නැහැ. ඔයාගේ තක්සේරු කරන්න පුළුවන් ආදායම අපි දන්නවා ඔයාට ආදායම එන්න පුළුවන් විවිධ මූලාශ්‍ර වලින්. උදාහරණයක් විදිහට ඔයාගේ සේවාවෙන් ලැබෙන වැටුප වෙන්න පුළුවන්, බැංකුවේ මුදල් ආයෝජනය කරලා පොලි ආදායමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වෙනත් මොනවා හරි ආදායමක් තියෙන්න පුළුවන්. මේ මුළු ආදායමෙන්ම ඔයා ලක්ෂ 18ක සහනයක් දීලා තියෙනවා රජය මගින්. එතකොට ඔයාගේ ආදායමෙන් ලක්ෂ 18ක් අඩු කරාට පස්සේ ඉතුරු වෙන මුදල සඳහා තමයි ඔයා රජයට බදු ගෙවන්න ඕනේ. එතකොට මේ ලක්ෂ 18ක සහනය නේවාසික සහ අනේවාසික කියන පුරවැසියන් දෙගොල්ලාශයටම අයිති වෙනවා. හැබැයි ඔයා මේ සහනය ගන්න බැරි වෙනවා ඔයා ආයෝජනවත්කමක් විකුණලා නම් මේ ලාභය ලබා ගන්නේ. අන්න එතකොට ඔයාට මේ ලක්ෂ 18ක සහනය එතනදී අදාළ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා ඉඩමක් ගෙයක් වගේ විකුණලා නම් මේ ලාභය ලබා ගන්නේ. එතනදී මේ ලක්ෂ 18ක වාසිය ඔයාට අඩු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරනවා ඔයාට තව දුරටත් මේ ලක්ෂ 18ට අමතරව ඔයාට මොනවා හරි සහනයක් ගන්න ඕනේ නම් කොහොමද ඔයාට ගන්න පුළුවන්? එතනදී තියෙනවා ඔයාගේ ආදායම ඇතුලේ තක්සේරු වර්ෂය සඳහා තියෙන මුළු ආදායම ඇතුලේ කුලී ආදායමක් ඔයා රෙන්ට් එකට දීලා තියෙනවා නම් බිල්ඩින් එකක් ගෙයක් අන්න එතන තියෙන ආදායමෙන් 125ක තක්සේරු වර්ෂය සඳහා ඔයාගේ 125ක අඩු කිරීමක් කරගන්න පුළුවන් තව දුරටත්. ඒ වගේම මේක අදාළ වෙන්නේ නේවාසික පුද්ගලයන්ට විතරයි. ඒ කියන්නේ ඔයා ලංකාව ඇතුලේ පදිංචි වෙලා ඉන්න පුද්ගලයෙක් නම් ඔයාට මේක අදාළ වෙනවා. මේ නේවාසික අනේවාසික කියන දේ පිළිබඳ තවදුරටත් මම පැහැදිලි කරන්න ඊළඟට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊළඟට ඔයාට සූර්ය පැනල සෝලර් සිස්ටම්ස් වලට ඔයා ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඒක නැෂනල් ග්‍රිඩ් එකට දේශීය විදුලි බල පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා නම් ඒකෙන් ලැබෙන ආදායම ඔයාට ලක්ෂ 6ක් යනකම් එක තක්සේරු වර්ෂයකට සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි ඔයාට ඒ ලක්ෂ 6 සහනය ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයා සූර්ය පැනල සඳහා ගෙවන සම්පූර්ණ වියදම ඒ වියදමෙන් ලක්ෂ 6ක් එක තක්සේරු වර්ෂයකට අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගෙවනවා නම් බැංකු ණයක් මේ සූර්ය පැනල සඳහා ලබාගෙන තියෙනවා නම් බැංකු ණයක් ඒ බැංකු ණය සඳහා කරන ඔයා ගෙවීම ඒකත් ඔයාට අඩු කරගන්න පුළුවන්. හැබැයි එක තක්සේරු වර්ෂයකට ලක්ෂ 6ක් දක්වා පමණයි මේ වාසිය ලබා ගන්න පුළුවන්. හරි. අපි දැන් හිතමු ඔයාගේ මුළු ආදායමෙන් ඔයා ලක්ෂ 18ක අපි හිතමුකෝ ඔයාට වර්ෂයකට ලක්ෂ 30ක ආදායමක් තියෙනවා කියලා. කියන්නේ සේවාවෙන් ලැබෙන වැටුප, බැංකුවෙන් ආයෝජනය කරලා ලැබෙන පොලිය මේ හැම එකම එකතු කරාම වර්ෂයකට ලක්ෂ 30ක ආදායමක් තියෙනවා කියමු. දැන් කොහොමද ඔයා බද්දක් ගෙවන්න ඕනේ? මෙතනදි රජයෙන් කියනවා ඔයා ලක්ෂ 30ක ආදායමෙන් ලක්ෂ 18ක් අර මං කලින් කිව්වා වගේ ඔයාට සහනය පර්සනල් රිලීෆ් එක අඩු කරගන්න පුළුවන්. එතකොට ඔයා බද්දට යටත් වෙන්න ඕනේ ඉතුරු ලක්ෂ 12ට විතරයි. මේ ලක්ෂ 12ට ඔයා කොහොමද බද්ද ගණනය කරන්නේ? හරිම සරලයි. මේ ඔයාට පේනවා වගේ මේ පඩි පෙළක් වගේ ආකාරයකට ස්ලැබ්ස් වලට තමයි මේ රේට් එක ඇප්ලයි කරන්නේ. ඔයාගේ පළවෙනි ලක්ෂ 10ක ආදායමට 100ට 6යි. ඒ කියන්නේ මං කියවනේ ලක්ෂ 30න් ලක්ෂ 18ක අපිට පර්සනල් රිලීෆ් එක හම්බ වෙනවා කියලා. එතකොට අපි බද්දට යටත් වෙන්නේ ඉතුරු ලක්ෂ 12ට විතරයි. ඒ ලක්ෂ 12ෙනුත් පළවෙනි ලක්ෂ 10ට ඔයා 100ට 6ක් තමයි බද්දට යටත් වෙන්නේ. එතකොට ලක්ෂ 12න් ලක්ෂ 10න් 100ට 6ක්. ඒ කියන්නේ ඔයා 60000ක් ගෙවන්න ඕනේ එතනදී. ඊළඟට ඔයාට තව ලක්ෂ 2ක් ඉතුරුයිනේ. ඒ ලක්ෂ 2කට රජය කියනවා ඊළඟ ලක්ෂ 5 සඳහාම ඔයා 100ට 18ක් තමයි ගෙවන්න ඕනේ. එහෙනම් ඉතුරු ලක්ෂ 2කට ඔයා ගෙවන්න ඕනේ 118ක වගේ මුදලක්. ඒ කියන්නේ 36000ක්. එතකොට ඔයා මෙතනදි ගෙවන 36000යි කලින් ඔයා ලයබල් වුණානේ 60000ක්. අන්නේ 60000යි 36000යි ඔයා 96000ක් එතනදි ඔයාගේ 30 ලක්ෂ 30ක
ආදායම් වෙනුවෙන් බද්දට යටත් වෙනවා. හරි. අපි හිතමුකෝ ලක්ෂ 30ක් ඉක්මවා ගිහිල්ලා පුද්ගලයෙක්ට ආදායමක් ලැබෙනවා කියලා. අන්න එහෙනම් ඔයාගේ වාර්ෂික ආදායම මත මෙන්න මේ ස්ලැබ්ස් වලට අදාළව ප්‍රොග්‍රෙසිව් රේට්ස් කියලා අපි කියනවා. ඒ කියන්නේ ආදායම වැඩි වෙද්දී ඊළඟ ලක්ෂ 5ට 124ක් ගෙවන්න ඕනේ. ඊළඟ ලක්ෂ 5ට 130ක්. ඊළඟ ඉතුරු සියලුම ආදායම් මත 136ක් දක්වා ඇප්ලයි වෙන විදිහට මේක වැඩි පුද්ගලයෙක් වැඩි ආදායමක් ලබන පුද්ගලයෙක්ගෙන් වැඩි බද්දකුත් අඩු ආදායමක් ලබන පුද්ගලෙක්ගෙන් අඩු බද්දකුත් ලැබෙන විදිහට තමයි මේ ස්ලැබ්ස් ටික ප්‍රෝග්‍රෙසිව් රේට්ස් යටතේ සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ ටේබල් එක පාවිච්චි කරලා ඔයාටත් ඔයාගේ බද්ද ඔයා විසින්ම ගණනය කරගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න අර සහනය අඩු කරාට පස්සේ කියන්නේ ලක්ෂ 18ක සහනය අඩු කරාට පස්සේ ලැබෙන මුදල මත තමයි මේ බද්දට ඔයා යටත් වෙන්නේ. ඊළඟට ඔයාට විශේෂ ආදායම් වර්ග තියෙනවා නම් උදාහරණයක් විදිහට ආයෝජනවත්කමක්. අපි මෙතනදී කියනවා ආයෝජනවත්කමකින් ඔයාට ලැබෙනවා නම් ආදායමක් ඔයාට ලැබෙනවා නම් ආයෝජනවත්කමක් විකිණීමෙන් ලාභයක් අන්න ඒකට ඔයා කැපිටල් ගේන් ටැක්ස් එක තමයි පේ කරන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභ මත බද්ද. ඔයා ආදායම් බද්ද නෙමෙයි එතනදී ගෙවන්නේ. අන්න ඒ ප්‍රාග්ධන ලාභ මත බද්ද ඔයා 10%ක් තමයි තනි පුද්ගලයෙක්ට තක්සේරු වර්ෂය 2025-26ට අදාළ වෙන විදිහට තියෙන්නේ. එතකොට මෙතනදී අර මං කලින් කිව්වා වගේ ලක්ෂ 18ක සහනය මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ ආදායමෙන් ඔයා ලබන ප්‍රාග්ධන ලාභයෙන් 10%ක් ඔයා බදු විදිහට ගෙවන්න ඕනේ. ආයෝජන වත්කමක් විකුණලා ලැබෙන ලාභයෙන්. ඊළඟට වෙනත් විශේෂ ආදායම් වර්ග තියෙනවා. එයාට අපි හිතමුකෝ විදේශ රටකින් ආදායමක්. ඒ කියන්නේ ඔයා ලබන ආදායමක් මූලාශ්‍රය ඔයාගේ සේවාවක් සපයලා ලබන ආදායමක් වෙන්න පුළුවන්. ඔයාලට ලැබෙන හිතමුකෝ ඔයාගේ රටේ ඉන්න පුතා ලංකාවට සල්ලි එවනවා කියලා. ඒ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔයා විසින් අපි දන්නවනේ මූලාශ්‍ර 4ක් තියෙනවනේ අපිට ආදායමක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ මූලාශ්‍රයක් කරහා ඔයා සේවාවක් සපයලා ලැබෙන වැටුපක් වෙන්න පුළුවන්. ආයෝජන ආදායමක් වෙන්න පුළුවන්. වෙනත් ආදායමක් වෙන්න පුළුවන්. මේ හරියටම මේ ආදායම් මූලාශ්‍ර මගින් ලැබෙන විදේශ රටකින් ලැබෙන ආදායමක් නම් එතනදී අදාළ වෙන්නේ ඔයා මේ විදේශ රට සඳහා සපයන සේවාවන් සඳහා 15%ක ආදායමක් විතරයි ආදායම් බද්දක් විතරයි ඔයා ගෙවිය යුතු වන්නේ. හිතන්නකෝ ෆ්‍රීලාන්සර් කෙනෙක් කියලා. ඔයාට ඩොලර් වලින් තමයි ලංකාවට ආදායම හම්බ වෙන්නේ. මේ ලැබෙන ආදායමෙන් ඔයා 15%ක් බද්දට යටත් වෙනවා. ඒ වගේම ඔයා මොනවා හරි වෙනත් විදේශ රටකින් ඩොලර් වලින් හරි වෙනත් විදේශ කරන්සි එකක් කරහා ෆොරින් කරන්සි එකක් කරහා ලැබෙන ආදායම් ලංකාවේ බැංකු ගිණුමකට වැටෙනවා නම් ඔයාට අඩු බදු රේට් එකක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියම කරලා තියෙන්නේ. මොකද එයාලා ප්‍රවර්ධනය කරනවා මේ විදේශ රටවල් හරහා ලැබෙන ආදායම. අපි දැක්ක ප්‍රෝග්‍රෙසිව් රේට්ස් යටතේ 136ක් යනකම් බදු අනුපාත තිබුණා. නමුත් විදේශ රටකින් නම් ඔයාට ලැබෙන්නේ ආදායම ඔය ආදායම යටතේ 15%ක් විතරයි ඇත්තටම ආදායම් බද්දට යටත් කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු මොනවාද මේ පුද්ගලයෙක්ට ලැබෙන ටර්මිනල් බෙනිෆිට්ස් වලට ඔයා යටත් වෙන බදු අනුපාත වර්ග කියලා. ඒ කියන්නේ ඔයා රැකියාවක් කරලා ඒ රැකියාවෙන් ඉවත් වීමේදී ඔයාට ලැබෙන සේවාන්ත ප්‍රතිලාභ සඳහා ඔයා මොනවද ගෙවන්න ඕනේ බදු වර්ග. එතකොට මෙතනදී සේවාන්ත ප්‍රතිලාභ ටර්මිනල් බෙනිෆිට්ස් විදිහට අපි හඳුනාගන්නේ ඔයාට විශ්‍රාම වැටුපක් වෙනුවට එකපාර කමියුටේෂන් of පෙන්ෂන් එකක් කමියුටේෂන් ප්ලෑන් එකක් කරහා ඔයාට ලැබෙනවා නම් මුදලක්. ඒක සේවාන්ත ප්‍රතිලාභ විදිහට සලකනවා. ඒ වගේම ග්‍රැටිවිටි එක ඔයාගේ පාරිතෝෂික දීමනාවත් අපි සලකනවා මේ යටතට. ඊට අමතරව කොමසාරිස් ජෙනරාල්වරයා සලකන යෝජනා ක්‍රමයක් යටතේ තනතුරක් අහිමි වීමෙන් ඔයාට වන්දියක් ලැබෙනවා. ඊළඟට ඔයාට සේවක භාරකාර අනුමුදල EPF ETF එකෙන් විශ්‍රාමයේදී ලැබෙන මුදල. එහෙම නැත්නම් ඔයා විශ්‍රාම ගැනීමෙන් පස්සේ ලැබෙන ඕනෑම වෙනත් ගෙවීමක් හෝ ප්‍රතිලාභයක් මේ යටතට අරගන්නවා. අපි බලමු මෙන්න මේ වගේ ඔයාට ලැබෙන ආදායම් කොහොමද බද්දට යටත් වෙන්නේ කියලා. මෙතනදී අපි කතා කරනවා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන බදු සහන ලබලා දීලා තියෙන ඔයාට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා අනුමත කරලා තියෙන සේවක අර්ථසාධක අරමුදලකින් හෝ නියාමනය කරන ලද සේවක අර්ථසාධක අරමුදලකින් නම් ඔයාට ලැබෙන්නේ ආදායම මෙන්න මෙතනදී ඔයාට 100%ක බදු සහනයක් ලබලා දීලා තියෙනවා. ඒ වගේම ඔයා මේ පාරිතෝෂිකයක් ලෙස ලැබෙනවා නම් මුදලක් එම මුදල හම්බ වෙන්නේ ඔයාට සිද්ධ වෙච්ච පෞද්ගලික තුවාලයකට නැත්නම් ඔයා පුද්ගලයාගේ මරණයක් වෙනුවෙන් තව එක්කෙනෙක්ට ලැබෙනවා නම් මේ ග්‍රැටුවිටි එක මේ පාරිතෝෂිකය වන්දිය අන්න ඒ වගේ වෙලාවට ඒක බද්දට යටත් කරලා නැහැ. ඒ වගේම රජය විසින් දෙපාර්තමේන්තුවක් හෝ රජයේ ඕනෑම ආයතනයක සේවා කරපු පුද්ගලයෙක් විශ්‍රාම ගියාට පස්සේ එයාට ලැබෙන විශ්‍රාම වැටුප එහෙම නැත්නම් පෙන්ෂන් එක මේකත් 100%ක්ම ආදායම් බද්දට නිදහස්. එහෙනම් මොනවාද බද්දට යටත් වෙන්නේ? මේ කියපු දේවල් හැරෙන්න වෙනත් ඕනෑම ඔයාට විශ්‍රාම ගැනීමකදී ලැබෙන ආදායමක් ඔයා සහනදායී බදු අනුපාතයක් යටතේ සේවාන්ත ප්‍රතිලාභ බද්දට යටත් කරලා තියෙනවා. මොනවාද ඔයාට අදාළ වෙන බදු අනුපාත වර්ග? මෙතනදී පැහැදිලිව දක්වලා තියෙනවා ඔයාට බදු නිදහස් මුදලක් දීලා තියෙනවා පළවෙනි මිලියනය. මිලියන 10. පළවෙනි වාගේ මිලියන 10ක් යනකම් ඒ කියන්නේ ලක්ෂ 100ක් යනකම් ඔයා බදු ගෙවන්න ඕන නැහැ. ඊළඟ ලක්ෂ 100 යනකම් ඒ කියන්නේ මිලියන 10ක් දක්වා ඔයාට 106ක බදු අනුපාතයක් තියෙනවා. ඉතුරු සියලුම ලැබෙන සේවාන්ත ප්‍රතිලාභ සඳහා 12ක බදු ආදායමක් හම්බ වෙනවා. ඔයා බදු බද්දට යටත් වෙනවා. ඊළඟට සාමාන්‍ය බදු අනුපාත මොනකටද අදාළ වෙන්නේ? ඒ කියන්නේ මේ කලින් කියපු සහනදායී අනුපාත නෙමෙයි. ඒ කියන්නේ ඔයා විශ්‍රාම ගියාම ඔයාට අර 100ට 0.0 ඉඳන් 106 ඊට පස්සේ ඉතුරු සියලුම ඒව සඳහා මං කියවනේ ඔයාට බද්දට යටත් වෙනවා කියලා. මේ සහනය ලැබෙන්නේ නැති විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට දේශීය ආදායම් ජෙනරාල්වරයා කොමසාරිස් ජෙනරාල්වරයා අනුමත නොකරන ලද යෝජනා ක්‍රමයක් යටතේ තනතුරක් අහිමි වෙනවා නම් ඒ සඳහා ලැබෙන වන්දි මේ 100ට මං කලින් කියපු සහනදායී අනුපාත අදාළ වෙන්නේ නැහැ. එතනදී අදාළ වෙන්නේ 106 සිට 136 දක්වා මං කලින් කියපු තනි පුද්ගලයෙක් ගෙවිය යුතු බද්ද තමයි මෙතනදී ඔයා ගෙවන්න ඕනේ. ඒ වගේම දේශීය ආදායම් ජෙනරාල්වරයා අනුමත නොකරන ලද EPF මොකක් හරි ෆන්ඩ් එකකින් නම් ඔයාට ලැබෙන්නේ මේ සේවාන්ත ප්‍රතිලාභය. එතනදී ඔයා 106 සිට 136 දක්වා තියෙන අනුපාතයෙන් බද්ද ගෙවිය යුතු වෙනවා. ඒ වගේම විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ලැබෙන වෙනත් මුදල් නොවන ප්‍රතිලාභයක්. උදාහරණයක් විදිහට ඔයා සේවා කරපු ස්ථානයෙන් ඔයාට මොකක් හරි වෙනත් දෙයක් පවරලා දෙනවා නම් වත්කමක් හරි වෙනත් කිසියම් මුදලක් හරි ඔයාට ලබලා දෙනවා නම් ඒ ආයතනය මගින් සේවාන්ත ප්‍රතිලාභ විදිහට මුදල් නොවන හරි දෙයක් දෙනවා නම් ඒකේ වටිනාකම මත ඔයා 106 සිට 136 දක්වා බදු ගෙවන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට වාහනයක් දෙනවා. පාවිච්චි කරපු අයින් කරන්න තියෙන වාහනයක් ඔයා අයින් වෙද්දි ආයතනය මගින් ඔයාට ලබලා දෙනවා. මේ මතත් ඔයා 106 සිට 36 දක්වා බද්දට යටත් වෙනවා. ඒක මුදලින්ම ලැබෙන්න ඕනි කියලා දෙයක් නැහැ. හරි. එතකොට අපි සාරාංශයක් විදිහට අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවා ලක්ෂ 18ක පුද්ගලික සහනයක් පුද්ගලයෙකුට තියෙනවා. ඔයාට ලක්ෂ 18ට වඩා ඇත්තටම සහනයක් ගන්න පුළුවන් අර සෝර්ලිය පැනල සහ කුලි ආදායමක් තියෙනවා නම්. ඒ වගේම මූලික බදු අනුපාත ගණනය කරන ප්‍රොග්‍රෙසිව් රේට්ස් ටික අපි කතා කරා 106 ඉඳන් 136 දක්වා ලක්ෂ 18ක සහනය අයින් කරයින් පස්සේ ඉතුරු මුදල ඔයා 106 සිට 36 දක්වා ප්‍රොග්‍රෙසිව් රේට් එක යටතේ බද්දට යටත් වෙනවා. ඊළඟට අපි කතා කරා විශේෂ බදු අනුපාත වර්ග. ඔයාට ආයෝජන ආදායමක් තියෙනවා නම් ප්‍රාග්ධන ලාභයක් තියෙනවා නම් ඒ මත 10ක් බද්දට යටත් වෙනවා. ඔයා විදේශ රටකින් මොකක් හරි ආදායමක් ලැබෙනවා නම් ෆ්‍රීලාන්සර් කෙනෙක්, YouTuber කෙනෙක් ඒ මත ඔයා 15ක බද්දක් ගෙවන්න ඕනේ. ඒ වගේම අපි කතා කරා විශ්‍රාම සැලසුමක්, ටර්මිනල් බෙනිෆිට් එකක් කරහා ඔයාට ලැබෙන මුදලක් තියෙනවා නම් ඒකට ඇත්තටම සහනදායී අනුපාතයක් දීලා තියෙන්නේ පළවෙනි මිලියන 10ට 0.0යි ඔයා බදු ගෙවන්න ඕන නැහැ සම්පූර්ණයෙන්ම නිදහස්. ඉතුරු මිලියන 10ට 106ක් බදු ගෙවන්න ඕනේ. ඉතුරු සියලුම ලැබෙන සේවාන්ත ප්‍රතිලාභ සඳහා 12ක බද්දකට ඔයා යටත් වෙනවා. හරි. මේක තමයි අපි අද ගැනෙන වීඩියෝ එක. මේ සම්බන්ධයෙන් ඔයාට තේරෙන්නේ නැති තැනක්
ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ ගැන මම තවදුරටත් පැහැදිලි කිරීමක් තව වීඩියෝ එකකින් ඕනනම් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේම මම ඔයාලට මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්නම්. Thank you.